ධර්ම දානය ලැබලා දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. එය ඇත්තන්ගේ මහවත සුඛාපටිපදා. අන් අයට ධර්මයේ දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. ඔබ අහලා තියෙනවා සන්තති ඇමතියා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුගුණ කිය ගියා. ඒ බුදුගුණ කිය යනකොට බන්දුම රජතුමා ඔහුට කරත් අශ්වයෙක් දුන්නා. අශ්වයා උඩ බුදුගුණ කිය ගියා. කරත්තයක් දුන්නා. කරත්තේ උඩ බුදුගුණ කිය ගියා. ඇතෙක් දුන්නා. ඇතා උඩ බුදුගුණ කිය ගියා. ඒ බණ කියපු කෙනා අපේ බුද්ධ ශාසනයේ සන්තති ඇමති ඇතා උඩම රහත් වුණා. එක බණ පදේ. අර බණ කියන්න පහසු හදපු කෙනාට මොකද උනේ? විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බණ කියන්න අර වාහන දුන්න කෙනාට මොකද උනේ? එයා ඒ ජීවිතේම රහත් වුණා. බණ කියපු කෙනා බුද්ධ ශාසන 7ක් හිටියා. බණ කියන්න පහසු හදපු කෙනා ඒ බුද්ධ ශාසනයෙම රහත් වුණා. මේ ධර්මයේ දේශනා කරන තැනක් හදනවා කියන්නේ ඉක්මනින් නිවන් දකින්න උපකාර වෙන පින්බලයක්.